Hai යාළුවනේ ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ විඩෝරා vlogs channel එකට. ඉතින් කලිනුත් vlogs channel දෙකක් විතර මම හදලා තියෙනවා. ඒකෙත් කලින් එකක මේ යාළුවොත් එක්ක සිට් වෙලා කරගෙන යන plan එකක් තිබුණා. ඒත් ඉතින් ඒක හැමම නැවතුණා. මේ යාළුවෝ ටික එක තැනක නෑ දැන්. ඒ කියන්නේ මම ඉන්නෙත් වෙනම ඒගොල්ලෝ ඉන්නෙත් වෙනම. ඒ නිසා ඒක හරි ගියේ නෑ. ඊට පස්සේ දැන් මම තීරණය කරා අලුතින් ඉතින් channel එක පටන් ගන්න කියලා. ඒකේ short video දෙක තුනක් දාලා තියෙන්නේ. දාලා දැන් මේක අපි ඊයේ පොය දවසේ පොසොන් පොය දවසේ දන්සලක් දුන්නා. අපි කියන්නේ අපේ ගෙදර නෙවෙයි. මේ අපේ නෑදෑ මල්ලිගෙනෙක් ගෙදරක එයාලා දුන්න දන්සලක්. ඉතින් මාත් හිටියා එහෙ. ඊට පස්සේ ඒක රෙකෝඩ් කරලා ඉතින් මේ පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මේ ඔයාලා බලලා ඉතින් පොඩි සපෝට් එකක් දෙන්න. මම FB YouTube TikTok තුනේම මේ channel හදලා තියෙන්නේ. follow එකක් දීලා subscribe කරලා ඉතින් පොඩි උදව්වක් දෙන්න. මේ වැඩේ ඉතින් ඉස්සරහටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකත් ඔයාලා බලලා ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් අපි දැන් මේ බීම් පැකට් ගේන්න තමයි යන්න හදන්නේ. මේ දන්සලට ඕන බීම ටික ගන්න අපි මේ දැනකින් ඉතින්ද ගිහිල්ලා අරගෙන ඉන්න ඕනේ. ඉතින් මේකට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් මේ තමයි ලොකේෂන් එක. මෙතනින් තමයි ඉතින් අපි ටීම ටික ගන්න ආවේ. ඔතන ඉන්න මල්ලි තමයි මේ එයා තමයි මේ දන්සල කරන්නේ. කියන්නේ එයාලා ගෙදර ඇත් එක තමයි දන්සල කරන්නේ. යාළුවෝ ටිකත් එයාගේ යාළුවෝ ටිකත් ඇවිල්ලා අපි ගිහිල්ලා ඉතින් මේ බීම් පැකට් ටික අරන් ආවා. අනේ අයියෝ මේ වරගෙන බැයිද කොහෙද බලගෙන යන්නේ? ඒක බරු ඉස්සරහනේ. බරු ඉස්සරහනේ. මේක මේ මරු හතරක තියෙන්නේ. මෙතන තමයි ඉතින් අපි බීම ටික හැදුවේ. මේ දෙන්න ඕන ටික බාස්කට් වලට මෙතනින් තමයි හදලා බීමේ පාට පොඩ්ඩක් මදි නිසා මේ අපි ඩයි ටික දැම්මා. මොකද ඒකෙන් තමයි පොඩ්ඩක් පාට ආවේ. මේ රහ තිබුණාට රහයි සුවඳයි තිබුණාට මේ කිසිම පාටක් තිබුණේ නැහැ කෝප්පෙට දාද්දි. ඒක නිසා ඉතින් මේ අපි ඩයි ටික දැම්මා ඒකට. අපි පේපර් කප්පුයි මේ ප්ලාස්ටික් කප්පුයි කවල මේ දුන්නේ. පේපර් කප් ගෙනාව අපි 1000ක් ගෙනාවා. මේ ගෙදර මල්ලිමයි ගිහිල්ලා පේපර් කප් 1000ක් ගෙනාවා. කොහමරි ප්ලාස්ටික් කප් මං හිතන්නේ 250ක් වගේ තියෙන්නේ නැත්තේ. මේ කොහමරි අවසානට හොඳ වැඩකුත් වුණා. මේ කප් තිබුණේ නැහැ. මොකද ප්ලාස්ටික් කප් තිබුණේ පොඩි ප්‍රමාණයක් නිසා ඒ ටික අවසානට දෙන්න තියාන කොහමරි දුන්නට පස්සේ මේ මිනිස්සු ඒවා අපිට තීලා ගියේ නැහැ. මේ අරගෙන ගිහිල්ලා හරි වීක් කරලා ගිහිල්ලා හරි පේපර් කප් වලට දාලා දෙන්නුනෙත් නැහැ. මොකද පේපර් කප් එක හොදලා ගන්න බෑයි පාවිච්චි කරන්න බෑ. ඒක නිසා
කුමාරී අවසානට බීම ටිකක් ඉදිරියලා ඒ ටික අපි කෝප්පු වලට දාගෙන තමයි මේ කියන්නේ බෙදවුවේ නෑ අපි කෝප්පු වලට දාගෙන අරන් ආවේ ටික දෙන්න විදියක් නැති නිසා. ඔය බීම බෙදන්න යන්නේ අර ඉස්සල වලට පෙන්නපු මල්ලිගේ ලොකු මල්ලි. තව මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් කියන්නේ එයයි ඒ මල්ලිලා දෙන්නයි 3 දෙනා. මූ තමයි මේ ඔක්කොම වීඩියෝ ටික ගන්න මේ මොකද මට ගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම එයාට ෆෝන් එක දීලා ඉවරලා කිව්වා වීඩියෝ ටික ඉතින් ඔක්කොම අරන් දෙන්න කියලා. ඉතින් ඔහොම තමයි අපේ දන්සල ඉවර වුණේ. දැන් ඉතින් අවසාන හරිය යන්නේ. ඔයාලා මිත්‍රලා බැලුවා නම් subscribe කරලා share පාරක් දාලා like එකක් දාලා follow එකක් දාලා ඉතින් දව්වක් කරන්න. නැත්නම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.